ඉතින් යාළුවනේ අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා කිරුළුච් කැලුම් YouTube channel එකට. අද මේ අපිට අවුරුදු උත්සවයක් තියෙනවා. මේ තුන්වෙනි අවුරුදු උත්සවේ 2026. ඉතින් මේ දැන් තියෙන්නේ East Coast Park වල. ඉතින් ඇත්තටම දැන් මේ අවුරුදු උත්සවේ පටන් ගන්න තියෙන හොඳට යනවා. ඒ වගේම දර්ශනීය වූ වෙරළක තියෙන්නේ මේ ලස්සන වෙරළ තීරයක තියෙන්නේ මේ අවුරුදු උත්සවය. ඉතින් ඇත්තටම ලස්සනයි. අපි පොඩ්ඩක් බලමු අවුරුදු උත්සවේ තියෙන තරඟ මොනවද ගිහිල්ලා රවුමක් දාලා බලමු. ඉතින් මේ අවුරුදු උත්සවයේ මේ වගේ සුන්දර මුහුදු තීරයක අපේ සිංගප්පූරු ඉන්න කොල්ලෝ කෙල්ලන්ට දැක බලා ගන්න සතුට වෙන්න ඕගනයිස් කරලා තියෙන්නේ. සිංගප්පූරු අපි වෙනුවෙන් අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එක තමයි මේක ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම තෑන්ක්ස් කරන්න ඕනේ සිංගප්පූරු අපි වෙනුවෙන් අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට. ඉතින් දැන් බනිස් කෑමේ තරඟේ යනවා. ඉතින් අපි බලමු මේ තේනේ බනිස් කෑම ටිකක් අමුතු විදිහකට තියෙන්නේ. මොකද අත් බැඳලා නැහැ යාළගේ. අත් නිදහසේ තියෙනවා. මොකද ඇත්තටම මේක මං හිතන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඔන්න යාළුවනේ බක්මහවුලේ විනෝදාත්මක අංගය බැලුම් ඩාන්ස්. අපි චුට්ටක් බලමු බැලුම් ඩාන්ස් දාන විදිහ මේ කට්ටිය. දැන් කට්ටිය පොඩ්ඩක් සෙට් වෙනවා. කොහොමද බැලුම තියාගන්නේ කොයි විදියටද නටන්නේ ඒවා බලන්න දැන් මේ කට්ටිය පොඩ්ඩක් සෙට් වෙනවා. අපි බලමු පොඩ්ඩක් රවුමක් දාලා කට්ටිය සෙට් වෙන්නේ කොහොමද කියලා. කට්ටිය දැන් බැලුම් දාන්නේ කොහොමද බැලුම් ඩාන්ස් එක කොහොමද කියලා කතා කර ඉන්නේ කට්ටිය කවුද ඉන්නේ. හරි මේ ඉන්නවා සෙට් එකක් මෙන්න ඉන්නවා මැර කල්ලියක්. මෙයාලා නම් කොහමරි වංචාවෙන් බැලුම් ඩාන්ස් එක දිනන්නයි හදන්නේ. අනිවාර්යයෙන්ම ගම් ගාගෙන ඉන්නේ මෙයාලා. විශ්ව මණ්ඩලයේ කරුණා කරලා බලන්න මෙයාලා දිහා ඇහැ ගහගෙන ඉන්න මෙයාලා වංචා කරලා මේ විජිත එහෙම කියන්නේ ලංකාවෙත් ඔහොමයි. විජිත නිලන්ත කසුන් කියන්නේ සුපිරි කට්ටියක් බඩු ටිකක්. අනිවාර්යයෙන්ම නළලේ ගම් ගාගෙන තමයි මෙයාලා දැන් මේ බැලුම් ඩාන්ස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ඔය හරි විජිත හොඳයි හොඳයි නිලන්තා. එහෙනම් කප් එක ගහන්න ඕනේ. චමල් නංගි දෙන්න හොඳ ගම් මෙහෙම ගා ගන්න. දැන් මේ දෙන්න නම් කලින්ම ගම් ගාලා වගේ තියෙන අර. අයි දාඩිය දැම්මත් ගැලවෙන්නේ නැහැ. අපි බලමු කවුද බැලුම් ඩාන්ස් වලින් දිනන්නේ කියලා. ඔව් දැන් තරඟේ පටන් ගත්තා. ලස්සන නටනවා හිංසරේ නටන්නේ. ඔහොම නටලා හරියන්නේ නැහැ ඉතින්. විනිශ්චය මණ්ඩලයට සෑහෙන්න කට්ටක් කන්නවා මේ කට්ටිය නටවන්න හැබැයි. නටන්නේ නැහැ සීරුවෙන් ඉන්නේ අඩුමතරෙන් පහසුවෙන්වත් හිටියනම් ඒත් කමන්නේ නැහැ. සමහරව පොඩ්ඩක් මේ යාන්තම් චුට්ට නටනවා. හරිද මින්දා ඊළඟ නටනවා නේද පටන් අරන් අපිට පේනවා සිංගප්පූරු අපි වෙනුන් අපි කොල්ලෝ කොල්ලෝ සෙට් එකත් බැලුම් ඩාන්ස් එකට ඇවිල්ලා නටනවා. යාලත් විනෝද වෙනවා මේ අස්සේ. එහෙම තමයි ඉන්න ඕනේ. මෙන්න ඩාන්ස් නම් ඩාන්ස් බැලුම් ඩාන්ස්. මෙන්න මෙහෙම තමයි නටන්න ඕනේ. හරිද? අනිත් කට්ටියත් බලා ගන්න නටනවා නම් බැලුම් ඩාන්ස් දාන්න ඕනේ ඔහොම. හරි ජමල් හරි යටින්දයි යන්නේ බැලුමේ. හරි හුලඟ ගියා හරි. හුලඟ ගියා. අවුට් මං කියේ මුලදි කීවේ මේ කට්ටිය කොහමරි වංචාවෙන් ගේම ගහනවා කියලා. බලමු. මෙයාලා මේ නටන නෙමෙයි බැලුමේ වැටෙන එක මේ නවත්තන්න try කරන්නේ යාලා. නැටිල්ල පැත්තක තියලා. බැලුම වැටෙන එක නවත්තන්න එයාලා දෙන්න හදන්නේ. ලස්සන මුහුදු වෙරළක හැන්දෑ යාමේ මෙහෙම කපල් ඩාන්ස් කොහෙද තියෙන්නේ? අපි වෙනුවෙන් අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එක මෙහෙම දෙයක් කරන්න ඕනේ නැති. මුහුදු වෙරළක අතල්ලයක් ගන්න අපේ සෙට් එකට. ලස්සනයි ඈ.
පට්ට. තව කපල් 3ක් 4ක් වගේ ඉතුරු වෙලා ඉන්නේ. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. බැලුම් ඩාන්ස් ඉවරලා දැන් බේන් ගහමරා ගන්නවා කට්ටිය. උඹ නේද යකෝ මයි කොල්ලත් එක්ක බැලුම් ඩාන්ස් දැම්මේ ඉඳා කාපන් ඩිෂුම්. කවුද යකෝ උඹේ කොල්ලත් එක්ක ගියේ? මේ ගැව්වා. හරි දැන් නම් වලියම බැලුම් ඩාන්ස් එකේ මේ පත් වෙච්ච ගේම් තමයි දැන් මෙතන යන්නේ. හරි ගැව්වා. කොට්ටපොරය මේ තනි කකුලෙන් කොට්ටපොරයක් තමයි තියෙන්නේ. හරි. මේ තරහටම ගහගන්නේ බැලුම් ඩාන්ස් එකේ ප්‍රශ්න මෙව්වා. ක්‍යුටි බබාලා දෙන්නෙකුත් ඉන්නවා. එයාලත් මේ කොට්ටපොරේට ඇවිල්ලා. අපි බලමු. අපි තරඟය ආරම්භ කර අවසానයි. එයාලට තාම තේරෙන්නේ නැහැ. කාන්තා කොට්ටපොරේ තරඟ වලින් දිනපු සෙට් එකක් ඉන්නවා. ඉතින් අපි ආලා බලමු එයාලා කොයි වගේ හැඟීමක්ද දැනෙන්නේ මේ ලංකාවෙන් ඈත් වෙලා ඉන්න පොඩි රටක ඔයාලා මේ වගේ අවුරුදු උත්සවයක සහභාගී වෙලා කට්ටියම සතුටින් ඉන්නවා. මොන වගේ දේවල්ද ඔයාලට දැනෙන්නේ? ඇත්තටම සතුටුයි. අපි මෙහි තනි වෙලා ඉන්නේ. ඉතින් ඒ තනිකම මහන්සිය කාලෝ කොම් මකා ගන්න අද වගේ දවසක අපිට මේ වගේ විනෝද වෙන්න වැඩසටහනක් අපිට ලැබලා දීපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. thank you. මොකක්ද මේ වල මේ කරන ජොබ් එක? මම මෙහි එම්ප්ලොයර් කෙනෙක් යටතේ වැඩ අවුරුදු 14ක් වෙනවා. මම මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක් ෂිප් යඩ් එකේ වැඩ කරන්නේ. ලංකාවේ කොයි පැත්තේද? මම තංගල්ලේ. මම මාතර. ඔව් වරාය වැඩ. ළඟම තියෙන වරාය දර වරායද? thank you හැමදෙනාටම. පිටිමි කොට්ටපොරේ ෆයිනල් එක අපි වෙනුවෙන් අපි කොල්ලෙකුයි අපේ හසරවල ඉන්නේ. හසරවල තමයි දැනට සද්දයකට කලින් තිබ්බ අවුරුදු 20 කොට්ටපොරෙන් ජයග්‍රහණය කරේ. අපි බලමු මේ පාරතා හරි හසරවල තමයි මේකනුත් ආවේ තේරුනේ. well done කොල්ලෝ. කාන්තා කබැදීම වෙඩි වගේ ගියා තා පොඩ්ඩේ මොහොතේ. අපි වෙනුවෙන් අපි කෙල්ල සෙට් එකේ ඉන්නවා. හරි කෙල්ලනේ come on. අපි වෙනුවෙන් අපි මෙයාලා තමයි අපිට අවුරුදු ඕගනයිස් කරේ. ඉතින් හරි ගැම්මට හරි කම්බැදීම පිරිමි ෆයිනල්. හරි අපි ඔරෙන්ජ් ජලි කොල්ල සෙට් එකේ ඉන්නවා. ෆයිනල් ලෙවල් එන්නේ කොල්ල නතරින්න එපා. හරි ඇද්දා ගැම්මට හරි එල කොමාරි කප් එක ගන්න ඕන. හරි නිලන්තා හරි ඔයි හරි ගැම්මක් තමයි හරි යේ අයිබෝවන් තවදුරටත් ඒ වාසිය විදිහට මගේ නම අරිදු දිනේෂ් අමාරුවේ ආලපදේශ මීළඟට අවුරුදු කුමරා අපි බලමු ලංකාවේ මෙඩිකල් කමිටියේ මේ අපි වෙනුවෙන් අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එක සෑහෙන මහන්සියක් වෙලා වැඩ කරා. ඉතින් තිරේ පිටුපස්සේ ඉන්න අපේ සෙට් එක විජිත අයියා සඳු ස්තුතිවන්ත වෙනවා අපේ කොල්ලන්ට. hi hello thank you everyone thank you කොල්ලනේ. ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක තමයි මේ බක් මහවුල් වල ඕගනයිස් කරලා කරන්නේ. සෑහෙන වැඩ කොටසක් කරා අපේ සෙට් එක. thanks අපි සිංගප්පූ අපි වෙනුවෙන් අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට ඒ වගේ මේකට අපේ මුග දිනෙක ස්පොන්සර් කරා සිංගප්පූ ඉන්න
බිස්නස්. ඉතින් අවුරුදු කුමාරයෝ ඉන්න අපේ සෙට් එකට හොඳට උඩරට සම්ප්‍රදාය නර්තනය ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඉන්නේ අපේ අවුරුදු කුමාරයෝ කොල්ල 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා ඉන්නේ. ඊළඟට අවුරුදු කුමරි අපි බලමු අවුරුදු කුමාරියෝ ටික. සංවිධානය කළ අප සංවිධායක මගේ නම රුක්ෂානි චාතුර්යා. මම ලංකාවේ හලාත ප්‍රදේශයේ ජීවත් වෙනවා. දැනට හෙදවෘත්තියේ නියැලී සිටිනවා සිංගප්පූරුවේ. මම කැමති නර්තනයක් ඉදිරිපත් කිරීමට. නංගිගේ ඩාන්ස් එකට අපේ අයියලාගෙන් ෆුල් බකප් එකක් දෙනවා. විසිල් පාර හොඳ සප් එකක් දෙනවා අයියලා. හොඳයි හොඳ නර්තනයක්. ඒ වගේම බිග් තෑන්ක්ස් කරන්න ඕන මේ එලවුන්ස් කරන අපේ සහෝදරයාට. යා උදේ ඉඳන්ම එලවුන්ස් කරනවා. හැන්දෑව වෙනකල්ම මේ යා තනියම කරන්නේ. ඇත්තටම සෑහෙන්න පට්ට ගේමක් ගහනවා යා. ඉතින් අන්තිමට හැන්දෑ වුණා. කොහොමත් අවුරුදු කුමාර කුමරියෝ තමයි අන්තිමටම තේරුවේ තරඟේ තිබ්බේ. ඉතින් මෙයාලගේ මේ නර්තන හැකියාවන් චුට්ටක් බලනවා. ඈතින් පේනවා නේද මේ නවත්තලා තියෙන නැව්. මුහුදේ ඈත නැව් පේනවා. ලස්සන ඈත සුන්දර ලස්සන දර්ශනයක්. ඒ ත්‍යාගය පෙන්වන ලෙසට ඉතින් කබෑදීම කාන්තා දෙවෙනි ස්ථානයේ අපේ කෙල්ලෝ සෙට් එකක්. ඉතින් thank you ඔයාලට තරඟයට සහභාගී වුණාට. මේ අපිත් එක්කලා ඉන්නවා මේ අවුරුදු කුමාරියට සහභාගී වුණ අපේ අවුරුදු කුමාරියක්. ඉතින් කියන්නකෝ කොහොමද මේ අවුරුදු උත්සවය ගැන වාට දැන් අදහස? මට ඇත්තටම හුඟක් සන්තෝෂයි. මොකද අපි මේ වගේ උත්කර්ෂවත් අවුරුදු උත්සවයක් මේ රටේ වැඩ කරන අපි වෙනුවෙන් සංවිධානය කිරීම පිළිබඳව. ලංකාවේ කොයි පැත්තේ නන්ද ආවේ? මහනුවර. ඕකේ thank you. සුබ පතනවා අවුරුදු කුමාරිය කිරුළ පළඳින්නට. ගන්න ලෙසට ගෞරවයෙන් ආරාධනා කරනවා සියලු දෙනාම සමසේ බෙදා ගන්න නිල්මිණි ඇතුළු කණ්ඩායමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම කඹැදීම කාන්තා පළවෙනි ස්ථානයේ කප් එක ගැහුවා අපි වෙනුවෙන් අපි කෙල්ලෝ සෙට් එක. ඉතින් තෑන්ක්ස් කරනවා ඔයාලට අපි වෙනුවෙන් මේ සිංගප්පූරුවේ ඉන්න අපි වෙනුවෙන් මෙහෙම හොඳ ලස්සන අවුරුදු උත්සවයක් ඕගනයිස් කරාට කෙල්ලෝ සෙට් එකට. මෙන්න අපේ සෙට් එක කබෑදීම පිරිමි ජයග්‍රහණය කරන්නේ ඔරෙන්ජ් වැලි අපේ කොල්ලෝ සෙට් එක. ජය වේවා. අපිට දායකත්වයේ දුන්නා. අය පොඩ මෙහාට ඉන්න. සුවවතමින් ඕ කොල්ලෝටියේ මාන්‍යතාවය පවත්වා ගන්න අපේ ආයතනය. ඉතින් කබෑදීම පිරිමි තරගාවලිය ජයග්‍රහණය කරන අපේ සහෝදරයන් සුවවත
ඉවරයි. ඔරෙන් ජැලි කොල්ලෝ මම ඊළඟට ගෞරවයෙන් ආරාධනා කරනවා සම්බෑදීම දෙවියන් සහ පිරිමි මෑණි කණ්ඩායමට ඒ ගෑන අයියට එන්න කියන්නේ ගෑන අයියේ ඒ ඔරෙන් ජැලි එන්න ඔරෙන් ජැලි කට්ටිය වෙන්න රිකේ ගෑන අයියේ මරියා ඒ කොබන් ගන්න අයියා හරි වා ගන්න ඔහම ගන්න දැන් ගනි සම්බෑදීමේ දෙවන ස්ථානය පිරිමි සහ කාන්තා ත්‍යාගයන් ලබා ගන්නට දෙවන ස්ථානය ලබා ගන්නේ අර ඉතින් සිංගප්පූ අපි වෙනුවෙන් අපි කොල්ල කෙල්ල සෙට් එකට ස්පොන්සර් කරා නිර්මාණ කාගෝ රවි අයියා ලංකා ඒ වගේම සූරියන් කාගෝ රිකි මිස්ටර් රිකි ඒ වගේම අපේ ගයන් අයිලා මේ සෑහෙන බකප් එකක් දුන්නා අපි වෙනුවෙන් අපි කොල්ල කෙල්ල සෙට් එකට මේ අවුරුදු 20 කරන්න මේක තමයි ශ්‍රී ලාංකික අපේ අභිමානය ඒ වගේම අපි මේවා කරන්න ඕන අපේ බිස්නස් කරන ඒ වගේම ජොබ් කරන මුගදෙනෙක් මෙතන ඉන්නවා. ඉතින් එයාලා හුඟක් ස්පොන්සර් කරා ගයන් අයියා මිස්ටර් රිකි රවි අයියා ලංකා ඊට අමතරව නම් කියන්න බැරි වෙච්ච තවත් පිරිසක් ඉන්නවා. ඉතින් මේ මෙයාලගේ සහයෝගයෙන් හින්දා තමයි මෙච්චර මේ සුන්දර වූ ලස්සන වූ බක්මහුලලක් අපි වෙනුවෙන් අපි කොල්ල කොල්ල සෙට් එක කරේ. තෑන්ක්ස් කරන්න ඕන මෙයාලට ඇත්තටම ගොඩක් වටිනවා. මොකද අපි මේ ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ අවුරුදු 20ක් කරනවට වඩා සෑහෙන අමාරුයි මේ පිටරටක ඇවිල්ලා අවුරුදු 20ක් කරනවා කියන එක. ඉතින් මේකට ගැම්මෙන් වැඩ කරා සෙට් එක. මේ කොල්ලන්ට එල්ලන්ට හෙල්ප් එක දුන්නා, ඕගනයිස් කරා, ඕගනයිස් කරන හෙල්ප් එක දුන්නා මේ සිංගප්පූර් බිස්නස් සොසයිටි ඒ වගේම ඉන්න සෙට් එක. ඉතින් අවුරුදු කුමරියට කිරුළ පළඳින්නේ අපේ මේ නම නම් මතක නැහැ මේ අපේ කිරුළ දිනාගත්තා මෙයා. ඉතින් තෑන්ක්ස් කරනවා මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සුන්දර වූ ලස්සන රාත්‍රිය මෙසේ අවුරුදු නිම වෙනවා. ඉතින් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා බිග් තෑන්ක්ස් කරනවා අපේ සිංගප්පූර් අපි කොල්ල කෙල්ල සෙට් එකට. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක දිගටම නරඹන්න නැති කියලා හිතනවා. ඉතින් කිරුළු කැලුම් තුලින් ඔයාලට වීඩියෝ එක ගෙනාවා. වීඩියෝ එක ලස්සන නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔයාලා තවමත් කිරුළු කැලුම් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ අලුත් දැනුම සතුට සපිරි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන අදහසින් ඔයාලගෙන් ගිහින් එන්න. ඔයාලා සියලු දෙනාටම ජයග්‍රාහී වූ දවසක්. ජපන් මැන්ඩලින් නද කර අවුරුදු